සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරන් ආවේ ඉක්මනින් අමුද්‍රව්‍ය 4කින් හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක්. මේක හදන්න හරිම ලේසි. ඔයාලා ගෙදරට අමුත් එක්ක ආව වෙලාවට ඉක්මනටම හදලා දෙන්න පුළුවන්. අපි බලමු මේක හදන්න මොනවද ඕන කරන්නේ කියලා. මේකට අපිට ඕන කරනවා රුලන් ග්‍රෑම් 150ක්. ඒක කබලේ බෙදලා තියෙන්නේ. බෙදගත්තු රුලන් තමයි ඕනේ. සීනි ග්‍රෑම් 150ක් තියෙනවා. කිරි මිලිලීටර් 400ක් තියෙනවා. බටර් ග්‍රෑම් 20යි. වියලි මිදි තියෙනවා. ඒක ඕනෙම නැහැ. මේ අමුද්‍රව්‍ය 4න් විතරක් හදාගන්නත් පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ කිරි පිටි වලින් හදාගත්තු කිරි. කිරි එක රස්නෙන් තියෙන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් ගන්නව නම් රත් කරලා ගන්න. ඉස්සෙල්ලාම අපි භාජනයක් ලිපේ තියලා සීනි වලින් තේ හැඳි 5ක් විතර මේ භාජනයට දාගන්නවා කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වෙලා මේ වගේ ලස්සනට පාටට ආවහම අපේ කිරි ටික මේකට එකතු කරගන්නවා. කිරි එකතු කරද්දි පරිස්සමෙන් එකතු කරගන්න ඇඟට විසි වෙයි. ඊට පස්සේ අපි ඉතුරු කරගත්ත සීනි ටිකත් මේකට එකතු කරලා විනාඩි 5ක් 10ක් විතර කිරි එක හොඳට නටව ගන්නවා. මේක කැටි ගහෙන්න දෙන්න එපා. දැන් අපි විනාඩි 10කට පස්සේ මේකට රුලන් ටික එකතු කරගන්නවා. රුලන් ටික දාලා අපි හොඳින් මේක කලවම් කරගන්න ඕනේ. රුලන් ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරන්න. මොකද මේ රුලන් ටික කිරි එකේ හොඳට ඉදෙන්න ඕනේ. නැත්තම් නිකන් රුලන් ඇට ඇට වගේ හැපෙනවා. රුලන් ටික අනිවාර්යෙන් කබලේ බෙදලා ගන්න. දැන් මේක ටිකක් ඝන වේගන එනකොට අපි බටර් ටික එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට කලවම් කරන්න ඕනේ. මේ විදිහට මිශ්‍රණය ඝන වේගන එනකොට අපේ වියලි මිදි ටික එකතු කරගන්නවා. මිශ්‍රණය ඝන වුණාම ලිපේ ගින්දර ගොඩක් අඩු කරගන්න නැත්නම් අඩිය අල්ලන්න බලනවා. දැන් මේ වෙලාවේ ඔයාලගේ හැන්දට අර කලවම් කරන්න බැරුව තද ගතියක් වගේ දැනෙනවා. ඒ වෙලාවට තමයි මේක ලිපෙන් බා ගන්න ඕනේ. අපි දැන් මේක ලිපෙන් බාගෙන මේ වගේ තැටියකට මේ මිශ්‍රණය දා ගන්නවා. මේක ඉක්මනින් දාගන්න ඕන කියලා නෑ. ඔයාලා හිමීට දාගන්න පුළුවන්. මේක ඉක්මනටම ඝන වෙන එකක් නෙමේ. මේ විදිහට ස්පැතියුල එකකින් උඩින් ලස්සනට නීට් කරගන්න. මේ විදිහට අපි හදාගත්තු මේ අපේ අතුරුපස පැය කාලක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මේ තියෙන්නේ පැය කාලයකට පස්සේ. දැන් මේක අපි අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට ස්පැතියුල එකකින් පොඩ්ඩක් වටේ බුරුල් කරගන්න. දැන් මේක අපිට අනිත් පැත්ත හරවගෙන අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්තු ඩෙසර්ට් එක. මේක තේ වෙලාවට කන්නත් පුළුවන්, අතුරුපසක් විදියට කන්නත් පුළුවන්. මගේ රෙසිපි වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඒවට රිප්ලයි කරනවා. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලට එනවා. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.